අයිබෝවන් මගේ ආදරණීය දුවේ පුතේ. ඉතින් ඔයා අද මේ එකතු වෙලා ඉන්නේ මීඩියා සංහිඳ අපි අරන් එන ඔයාට ඇත්තටම 2028 වසරේදී 2028 වසරේදී ඔයා A level විභාගයට sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නව නම් අනිවාර්යෙන්ම ඔයා බලන්න ඕන වීඩියෝ එකක් මේක. මොකද හේතුව මම ප්‍රධාන කාරණා කීපයක්ම කියන්නම්. මේකෙදි පුතේ ඔයාට පැහැදිලි කරනවා මේ විෂයේ තියෙන වැදගත්කම. ඒ වගේම ඔයා මේ විෂය ඇතුලේ ඉගෙන ගන්න පාඩම් 12 පිළිබඳව දැනගන්න ඕන. හරි? ඒ වගේම අපෙන් සිදුවෙන කාර්යභාරය පිළිබඳවත් මෙතෙන්දී මම පැහැදිලි කිරීමක් කරන්නම්. ඉතින් 2028 වසරේ දැන් ඔයාලා ඇත්තටම සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීලා ගෙදර ඉන්න දරුවෙක් නම් මේ වීඩියෝ එක බලනවා නම් අපිත් එක්ක එකතු වෙන්න කැමති නම් ඔයා පුතේ ඔය වීඩියෝ එක පහළ තියෙන WhatsApp අංකයට ඔයාගේ නම, ගම, ඒ වගේම විභාගයට මුහුණ දෙන්න ඉන්න වර්ෂය පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න. එවිට අපේ කණ්ඩායම සමූහයන් වෙත ඔබව එකතු කරයි. රයිට්. එතකොට මතක තියාගන්න මේ විෂය අද වෙනකොට ලෝකයේ තුල ඉතාමත්ම ජනප්‍රිය විෂයක්. ඒ කියන්නේ අපි කියන රැකියාව වෙළඳපොළ තුල නැතිවම බැරි විෂයක් විදියට සලකන්න පුළුවන් මේ sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනය නැත්නම් මීඩියා විෂය. ඉතින් හොඳ වටිනාකමක් සහිත තමන්ගේ ප්‍රායෝගික ජීවිතය තුළ පවා භාවිතා කරන්න පුළුවන් විෂය ධාරාවක්. ඒතර හොඳ ඉසඩ් අගයක් තියෙනවා. ඒත් එක්කම ලෝකයේ මේ වෙනකොට බොහෝ රටවල් වල මේ විෂය ධාරාව ඉගෙනීම් කටයුතු කරනවා. හරි? ඒතර මතක තියාගන්න ඔයාට මේක ඉගෙන ගන්න එකේ වාසිදායක තත්වයන් මම අර කලින් කිව්වා වගේ ඔයාගේ විශ්වවිද්‍යාලයට යන්න හොඳ ඉසට් කෝර් එකක් සහිතව ඔබට පුළුවන් මේ විෂය ධාරාව හදාarලා තවත් විෂයන් දෙකක් එකතු කරගෙන ඔබට හොඳ ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයන් 14 හෝ විශ්වවිද්‍යාලයකට ඇතුළු වෙන්න. ඉතින් මම ඔයාට දැන් පැහැදිලි කරනවා පුතේ තියෙනවා මේ අපිට පාඩම් 12ක් ඉගෙන ගන්න මේ අවුරුදු දෙක ඇතුළේ. හරි? ඒ පාඩම් 12 තමයි ඔයාට මුලින්ම ඉගෙන ගන්න පාඩමක් අපි ඕනෑම විෂය ධාරාවක ඉතිහාසයක් පිළිබඳව ඉගෙන ගන්නවා. ඉතින් ඔයාට තියෙනවා sannivedanaya අධ්‍යයනයේ ආරම්භය හා විකාශය පිළිබඳව පළවෙනි පාඩමෙන් ඉගෙන ගන්න. ඉතින් ඒකෙදි ප්‍රධාන කාරණා කීපයකුත් ශ්‍රී ලංකාවට ලෝකයටත් sannivedanaya බිහිවීම පිළිබඳවත් ඒට පුරෝගාමී දායකත්වයක් දක්වපු අය පිළිබඳවත් හරිද මේක ශාස්ත්‍රීයව අධ්‍යයනය කිරීමේ වැදගත්කම පිළිබඳවත් පුතේ ඔයාට අධ්‍යයනය කරන්න තියෙනවා නැත්නම් ඉගෙන ගන්න තියෙනවා. දෙවෙනි එක තමයි sannivedanaya පදනම කියන එක. දැන් අපි ජීවත් වෙන නිවසක වුණත් හොඳ ශක්තිමත් පදනමක් තියෙන්න ඕන. ඒක ඉහළට ගොඩ නැගෙනවා නම් සහ අපිට ඒක ඇතුළේ ජීවත් වෙන්න හොඳින් ජීවත් වෙන්න පුළුවන් නම් වෙනවා නම් තේරුණාද? ඉතින් sannivedanaya ඉගෙන ගන්නකොට ඔයාට sannivedanaya හැඳින්වීමක් sannivedanයට සම්බන්ධ ස්වභාවය පිළිබඳව කරුණු මූලිකාංග නිර්වචන ඒ වගේම sannivedanaya කාරණයන් හරිද මේ විභාගයටත් වැදගත් මේ පිළිබඳව ඔයාට ඉගෙන ගන්න තියෙනවා. ඒ වගේම තමයි තුන්වෙනි කාරණාව තුන්වෙනි පාඩම තුන්වෙනි ඒකකය සාමාන්‍ය විභාගයට වැඩිම ලකුණු ප්‍රමාණයක් මේකෙන් එකතු වෙනවා ඔයාට. ඔයා මේ දක්වා පාස් පේපර්ස් එහෙම අරන් බැලුවොත් එහෙම බලන්න sannivedana වර්ග ස්වරූප සහ ආකෘති මේ වගේ ඔයාට ඇත්තටම මේ වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් මේ හරහා. රයිට්? එතකොට ඊළඟට හතරවෙනි පාඩම මාධ්‍යයන් පිළිබඳව ඉගෙන ගන්න තියෙනවා. සාම්ප්‍රදායික මාධ්‍ය, ඒ වගේම ජනමාධ්‍ය, නවමාධ්‍ය සහ සමාජ මාධ්‍ය පිළිබඳව ඔයාට ඒ වගේ ලක්ෂණ, ප්‍රයෝජන, වාසි අවාසි මේ වගේ දේවල් ඔයාට ඉගෙන ගන්න තියෙනවා. රයිට්? ඒතර පස්වෙනි පාඩම පුතේ ඔයාට තියෙනවා සංස්කෘතික අවබෝධය, මාධ්‍යයේ ස්වභාවය සහ හි බලපෑම් පිළිබඳව ඉගෙන ගන්න. හරි ලස්සන පාඩමක් සංස්කෘතික ප්‍රභේදයන් ටිකත් එක්ක අපි අලුත් තුන ලෝකයේ සංස්කෘතියත් එතකොට පැරණි සංස්කෘතියත් මේ හැම දෙයක්ම හරි ලස්සන මාධ්‍යයත් එක්ක එකතු කරලා ඉගෙන ගන්නවා. ඊළඟට ඊටාත්ම වැදගත්කමකින් යුක්ත පාඩමක් තමයි පුතේ 6 වෙනි පාඩම. මාධ්‍ය සාක්ෂරතාවය සහ මාධ්‍ය විචාරය කියන එක. ඔබ සාක්ෂරතාවයේ සහිත පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඔබට මේ පාඩම ඔස්සේ මාධ්‍ය සාක්ෂරතාවයේ සහිත පුද්ගලයෙක් බවට පාඩම අවසානයේදී ඔබ පත් වෙනවා. ඒ වගේම ඔබ විචාරශීලී ග්‍රාහකයෙක් වෙන්නේ කොහොමද? විචාරශීලී ග්‍රාහකයෙක් සතු තියෙන ලක්ෂණ මොනවද? තේරුණාද? අනේ වගේ කාරණා වැදගත් කාරණා. ඒතර මාධ්‍ය විචාරය ගත්තම ශ්‍රීවාදී විචාරය, මාක්ස්වාදී විචාරය,
ඒ වගේ මනෝවිශ්ලේෂණවාදී ਵਿਚාරය මේවා අතිශය වැදගත් තමන්ගේ ජීවිතයට. මේ පිළිබඳවත් ඔයාට හොඳින් අස්සනට ඉගෙන ගන්න පුළුවන් මේ ඔස්සේ. ඒ වගේම තමයි 12 වසරේ පාඩම් ටික අවසන් 13 වසරේ පාඩම් ටික තමයි 13 වසරේ වලට පළවෙනිටම හම්බ වෙනවා පාඩමක් අපි 7 වෙනි පාඩම විදිහට ගන්නේ නිර්මාණාත්මක sannivedanaya. හරිද? හරි ලස්සනයි නිර්මාණාත්මක sannivedanaya ගත්ත මේක ප්‍රායෝගිකව ඉගෙන ගන්න පුළුවන් එකක්. ඔබට ඇත්තටම කැමරා කෝණ එතකොට ගොඩක් අය කැමති මේ ෆොටෝග්‍රැෆි වලට වීඩියෝග්‍රැෆි වලට තේරුණාද? ඉතින් ඒ පිළිබඳවත් ඔයාලට අධ්‍යයනය කරන්න පුළුවන් මේ හරහා. ඇත්තටම අර මම කිව්වේ ප්‍රායෝගිකව වැදගත් වෙන එකක් තමයි මේ. ඒ වගේම ඔයාට 8 වෙනි පාඩම මහජන සම්බන්ධතා සහ සිද්ධි කළමනාකරණය. අපි PR එකක් කියලා කියන්නේ. මම අර ඔයාලට කිව්වා ප්‍රායෝගිකයි කියලා ප්‍රායෝගිකව මේක වැදගත් වෙනවා කියලා. ඔයාට තව කෙනෙක් එක්ක තව ආයතනයක් එක්ක සංවිධානයක් එක්ක පුද්ගලයින් එක්ක තමන්ගේ සම්බන්ධතා ටික පවත්වාගෙන යන්න ඕන මේක වැදගත් වෙනවා. නැත්නම් ඉවෙන්ට් එකක් මැනේජ් කරගන්න වැදගත් වෙනවා මහජන සම්බන්ධතා සහ සිද්ධි කළමනාකරණය. ඒ වගේම 9 තියෙනවා. ඒ තාමත්ම වැදගත් සංවර්ධනය සඳහා sannivedanaya. අපි රටක සංවර්ධනයට කොහොමද sannivedanaya භාවිතා කරන්නේ? මේ ගැන විශේෂයෙන් කතා කරන්න පුළුවන්. ඇත්තටම අද ලෝකයේ බොහෝ රටවල් තමන්ගේ රටවල් දියුණු කරගන්න මේ සංවර්ධනය සඳහා මාධ්‍ය භාවිතා කරලා තියෙනවා. ඒතකොට 10 තමයි sannivedana ප්‍රතිපත්ති හා මාධ්‍ය නියාමනය. ඒකම 11 තියෙනවා පුතේ සමකාලීන මාධ්‍ය ප්‍රවණතා. ඒ වගේම ඔයාලට 13 වසරේ අවසාන පාඩම තමයි sannivedana සමීක්ෂණ. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලට සිලබස් එකක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව ඔයාලට පුළුවන් මේ පාඩම් 13 ඉතාමත්ම රසවත්ව ඉගෙන ගන්නට මේ මීඩියා සංහිඳත් එක්ක එකතු වුණොත්. ඉතින් ඒ වගේම තමයි අපිත් මේ සිලබස් එක අවසන් කරන අතරතුර ඔයාලට හැම පාඩමක්ම ආවරණය වෙන විදිහට අපේ කණ්ඩායම ඔබගේ අතට ලැබෙන්නට සලස්වනවා ප්‍රශ්න පත්‍ර, ඒ වගේම අනුමාන ප්‍රශ්න පත්‍ර, ඒ වගේම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ඔබට ලැබෙන්නට සලස්වනවා. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න අපි මීඩියා සංහිඳ